welcome back to my YouTube channel. ඉතින් ඔයා මගේ වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි වෙසක් දවස කොහොමද ගෙවුනේ කියලා බලමු. ඉතින් ඔයාලා කොහොමද වෙසක් සැමරුවේ කියලා කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් මම උදෙන්ම අත්තම්මලා ගෙදර තමයි ඊයේ රෑ හිටියේ. ඒ නිසා අත්තම්මට සිල් ගන්න යන ලස්සන මල් වට්ටියක් ඇදුවා. ඉතින් ඒකත් අත්තම්මට දීලා දැන් අම්මා එනවා කිව්වා. අම්මා එන නිසා මම ලෑස්ති වුණා. මොකද අත්තම්මා එදා තනියෙන් හිටිය නිසා අත්තම්මලා ගෙදර තමයි මම රෑ හිටියේ. ඒ නිසා ඉතින් එහි ඉඳලම ලෑස්ති වුණා. ඉතින් දැන් මම ඔයාලට මගේ ඇඳුම තමයි පෙන්නුවේ. ඉතින් දැන් අපි යන්නේ දන්සල් වඳින්න. ඉතින් අපි බලමු අපිට දන්සල් කීයක් වඳින්න හම්බෙයිද කියලා. ඉතින් අපි යන ඔය පාර තමයි තියෙන්නේ. ඔය දඹුල්ල ටවුන් එක. දඹුල්ල ටවුන් එක පාස් කරලා තමයි දැන් අපි යන්නේ. ඉතින් මේ පාර දඹුල්ලේ තමයි වෙසක් කලාපෙ තිබ්බේ. ඉතින් රෑට අපි වෙසක් කලාපේ බලන්න යමු. දැන් අපි යමු කොහොමද දන්සල් කෑවේ කියලා බලන්න. සෝරි දන්සල් වඳින්නේ. ඉතින් ওই දවල් තිබ්බා කූඩු කැරකින කූඩු රෑටනේ පෙන්නන්නේ. ඉතින් දවල්ටත් තිබ්බා. ඉතින් අපි මම ඒ ටික වීඩියෝ කරගත්තා. ඉතින් ওই පැත්තෙන් එන්න වෙන්නේ නැහැ රෑට. ඔය නිසා මම ওই ටික ඉතින් වීඩියෝ කරගත්තා ඔයාලටත් පෙන්නන්න. ඉතින් අපිට හම්බුන පළවෙනි දන්සල තමයි ඔය අයිස්ක්‍රීම් දන්සලක්. පොලිමේ ඉඳලා එකත් කාලා අපි කඩෙනුත් රට කජු අරගෙන තමයි ඔය දැන් යන්නේ. ඉතින් එක දන්සලයි හම්බුනේ. පළවෙනි දන්සල එක දන්සලයි හම්බුනේ. ඉතින් ඒකත් කාලා අපි ඇලක් තිබ්බා අපි යන පාරේ. ඇතුල් පාරේක තමයි අපි ගියේ. ඉතින් එතන අවුවත් රස්නේ ඉන්න ළමයි මාරු විදියට ඒ නිසා කකුල් දෙකත් ඇලට චුට්ටක් උබාගෙන ගියා. ඉතින් බලන්නකෝ ඒ හරිය ලස්සනයි. ඇත්තටම ෂෝක්. ඊට පස්සේ යනකොට සව් දන්සලක් හම්බුණා. සවුත් බීලා යද්දි කඩලා දන්සලකුත් හම්බුණා. ඉතින් කඩලත් කාලා යද්දි ගෙවල් වලට කිට්ටු කරලා බත් දන්සලක් තිබ්බා. ඒකත් කාලා අපි ගෙදර ගියා. 2000 years later. දැන් රෑ. ඉතින් අපි යන ගමන් ඉන්නේ අපේ තාත්තගේ වැඩ කරන හොටෙල් එකේ බත් දන්සලක් දෙනවා හොටෙල් එකෙන්. ඉතින් ඒක වඳින්න තමයි යන්න හදන්නේ. ඉතින් එහෙ ගිහිල්ලා අපි වෙසක් කලාපේ බලන්න යන්න හිතන් ඉන්නවා බලමු. ඉතින් දැන් ওই හොටෙල් එක ගාව පොලිමේ තමයි ඉන්නේ. එතන ලස්සනට සරසලා තිබ්බා. ඉතින් පොලිමේ ඉඳලා විනාඩි 10ක් 15ක් වගේ ඉඳලා බත් කෑවා. ඊට පස්සේ එතන තාත්තත් හිටියා. තාත්තටත් කතා කරලා අපි ආවා කියන්නේ එතන එහා පැත්තේ තිබ්බ කූඩුවක්. ඒකත් බලලා අපි ආවා ගෙදර. මොකද දඹුල්ල යන්න උන්නේ ට්‍රැෆික් එක නිසා. එන පාරේදී තමයි ওই කැරකෙන කූඩුව තිබ්බේ. වෙසක් කලාපේ බලන්න යන්න උන්නේ නැහැ ළමයි. මොකද ඒ හොඳටම ට්‍රැෆික්. ඒ නිසා අපි එතනින් නතර වුණා. ඔය දෙවෙනි දවස ඉතින් අපි යන පාරේ බෙලිමල් තිබ්බා. හකුරුත් එක්ක බෙලිමලුත් බීලා අපි ගියේ පන්සලට දඹුල්ල විහාරෙට. එතනදී අපිට තේ දුන්නා. ඉතින් තේත් බීලා අපි ගියේ බණ අහන්න බැරි වුණා. අපි ගියපු වෙලාව හොඳටම පරක්කු වෙලා තිබ්බේ. ඒ නිසා බණ අහන්න බැරි වුණා. ඉතින් දැන් ওই හාමුදුරුවෝ වඩින ගමන් තමයි හිටියේ. බණ අහන්න ඇවිල්ලා සෙනඟ මාරු විදියට හිටියා. ඉතින් ඒ හාමුදුරුවන්ගේ බණ අහන්න ගොඩාක් අය කැමති. ඔය විහාරේ ඇතුලේ ඉතින් බණ අහන්න බැරි වුණ නිසා අපි ටිකක් වෙලා විහාරේ ගාව ඉඳලා අපි ආවා. ඉතින් මේ vlog එක මෙතනින් ඉවරයි. ලස්සන vlog එකකින් මම ඔයාලා බලන්න ආයෙත් එන්නම්. ඉතින් එතකම් subscribe කරලා like කරලා comment කරන් යන්න. bye.